ඔබේ අතේ මත්ස්‍ය සලකුණු විවිධ ස්ථානවල තියෙන්න පුළුවන් බහුතරයක් අය හිතන අය ඉන්නවා මේක අහඹුවක්. එහෙම නැත්නම් එහෙම සලකුණක් තිබ්බා කියලා ඉවරලා එතනින් එහාට දෙයක් නැහැ කියලා. නමුත් ඒක සම්පූර්ණම වැරදි අදහසක්. පුරාණ ශ්‍රීශිවරු ඒ වගේම ලෝකේ හැම පාරම්පරික දැනුම් පද්ධතියකම මූල ආරම්භයේ ඉඳලා එන දෙයක් තමයි මේ හස්ත රේඛා ශාස්ත්‍රය කියන්නේ. ඉතින් හස්ත රේඛා ශාස්ත්‍රයේ කිසිම දෙයක් අහඹුවක් හෝ මිත්‍යාවක් බොරුවක් නෙමෙයි. ඒක ඇත්තටම ශාස්ත්‍රයක්. ඒක විද්‍යාවක් විදිහට ප්‍රගුණ කරන්න පුළුවන් දෙයක්. හස්ත රේඛා ශාස්ත්‍රය ඇතුලේ හැම දෙයක්ම නිශ්චිතයි. ඒක අනිවාර්යයෙන් සිද්ධ වෙන දෙයක්. හේතුව රේඛා කොයි වෙලේවත් බොරුවක් කියන්නේ නැහැ. රේඛාවල තියෙන්නේ ඔයාගේ පෙර භවයන් වල වලින් ඔය අරන් ආලා ඇවිල්ලා ඉතුරු වෙලා තියෙන ශක්තියින් පළ දෙන්නට තැන් වගේ දේවල් තමයි තියෙන්නේ. ඒ හින්දා රේඛා කිසිවිට මිත්‍යාවක් වෙන්නේ හෝ ඒක අහඹුවක් වෙන්නේ නැහැ. ඉතින් මූල්‍ය රේඛාවේ එහෙම නැත්නම් දෛව රේඛාවේ ආරම්භයේත් දෛව රේඛාවේ අවසානයේත් මේ විදිහේ මත්ස්‍ය සලකුණු දෙකක් තියෙනවා නම් ඔහුට පෙර භවයන් වල කරපු විවිධ අකුසල කර්ම වල ප්‍රතිවිපාක ඵල දෙන්නට හේතු වෙන මත්ස්‍ය සලකුණු සුබ මත්ස්‍ය සලකුණු සහ අසුබ මත්ස්‍ය සලකුණු කියලා දෙකක් තියෙනවා. ඉතින් මේ ඉහළට ගමන් කරන මත්ස්‍ය සලකුණු අපි සුබ ඒවා විදිහට පහළට ගමන් කරන ඒවට එරෙහිව නැගී සිටින වාගේ පෙර කළ පව්වල ප්‍රතිවිපාක කර්ම ලබා දෙන මත්ස්‍ය සලකුණු විදිහට හඳුනනවා. ඉතින් ඒ හින්දා මේ ඉහළට ගමන් කරන මත්ස්‍ය සලකුණු ඔබගේ ධන රේඛාව ආරම්භයේත් අවසානයේත් තියෙනවා නම් ඒක ගොඩාක් සුබදායි. නමුත් මේකට ප්‍රතිවිපාක විදියට දෙන මත්ස්‍ය සලකුණු අත්ල පුරා කොහේ හරි තැන්වල තියෙනවා නම් අපි ඒ ප්‍රතිවිපාක දේවල් වලට අපි කරන්න ඕනේ ප්‍රතිකර්ම තියෙනවා. මේ ප්‍රතිකර්ම හඳුනාගෙන කිරීමෙන් පමණක් අපිට ඒ ප්‍රතිවිපාක දීම නවත්තලා මේ මත්ස්‍ය සලකුණේ සැබෑම ප්‍රතිඵලය විඳ ගන්න පුළුවන්.